ගිය දේ ගියා දැන් අලුත් වෙන්න. කොහොමද ඔයාට මේ අනන්ත වූ විශ්වයේ ආශිර්වාදයත් එක්ක ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න ඔයාට ශක්තියක් වෙන්න තමයි මම හරහා ඔයාට මේ පණිවිඩය මේ විදියට ලැබෙන්නේ. සමහර විට ඔයා මේ මොහොතේ ඉන්නේ ගොඩාක් ලොකු දුකකින්. ඔයාට ඔයාගේ ජීවිතය ගැන පසුතැවීමක්, කලකිරීමක්, කාටවත් කියාගන්න බැරි ලොකු දුකක් මේ වෙලාවේ තියෙන්න පුළුවන්. ඉතින් ඔයා තවමත් කල්පනා කරනවා ඇති ඔයාගේ ජීවිතේ ඔයා ඉස්සරහට මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඔයා කොහොමද හිත හදාගෙන ඉස්සරහට යන්නේ? ඔයා දැන් මොනවද කරන්න ඕනේ? ඔයා කොහොමද හිතන්න ඕනේ? මේ හැම දෙයක්ම මේ විශ්ව පණිවිඩයෙන් ඔයාට දැනගන්නට ලැබෙනවා. විශ්වයට දැනෙන විදියට ඔයා මනසින් ඉක්මනින්ම වැටෙන කෙනෙක්. පොඩි දෙයක් පවා ඔයාට දරා ගන්න අමාරුයි. ජීවිතේ මොන දෙයක් කරන්න හැදුවත් ඒ හැම දෙයක්ම වරදිනවා වගේ ඔයාට හිතෙනවා ඇති. ඔයාට ඉන්නේ ඔයා විතරයි කියලා ඔයාට හිතෙනවා ඇති. අනිත් අය මොන දෙයකින් මොන විදියකට ඔයාව සතුටු කරන්න හැදුවත් ඔයාගේ හිත ඒ දේවල් පිළිගන්න කැමති නෑ. ඒ වෙලාවට පොඩ්ඩක් සතුටු වෙලා ඒ දේවල් බාරගත්තත් ආයෙමත් ඔයා හිතන්නේ ඔයාගේ හිතට දුකක් දැනෙන දේවල්, පසුතැවීමක් දැනෙන දේවල්. ඔයාගේ හිතට ඇත්තටම ඕනේ මොනවද? ඔයා හිතලා බලන්න. ඔයාට මොනතරම් දේවල් ලැබුණත් ඔයාගේ හිතේ සතුටක් නැත්තම් ඔයා නිසා අනිත් අය දුකින් නම් ඔයාට මොන දේ ලැබුණත් ඔයාට මොන දේ තිබුණත් වැඩක් නෑ නේද? ඔයාට ඔයාගේ අනාගතයේ සතුට වැදගත්. හැබැයි ඒ වෙනුවෙන් අද දවස ඔයා දුකින් ඉන්න එපා. ඔයා කොච්චර හීන මැව්වත් ඔයා මොනතරම් දේවල් බලාපොරොත්තු වුණත් ඔයාට ලැබෙන්න තියෙන දේවල් තමයි ඔයාට ලැබෙන්නේ. හැබැයි ඔයා ආස දේවල්, ඔයා කැමති දේවල් ඔයා ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඔයා හිතන්න ඔයාට ඒ දේවල් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මොනම දෙයක් කරද්දිවත් ඔයාගේ හිතට තදින්ම ඒ ගැන බලාපොරොත්තුවක් දෙන්න එපා. ඒ අරමුණට යන්න ඔයා ගන්න ලොකු උත්සාහයක් විදියට ඒ අවස්ථාව දකින්න. මේ දේ නොලැබුණොත් ඔයාගේ මුළු ජීවිතේම ඉවරයි කියලා හිතලා නම් කිසිම දෙයක් කරන්න එපා. ඕනම දෙයකට විකල්පයක් තියෙනවාමයි. ඔයා ලබා ගන්න උත්සාහ කරන තරමට ඔයාගෙන් දෙයක් ඈත් වෙනවා නම් ඒ ඈත් වෙන දේවල් වලට සතුටින් සමුදෙන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඒ අවස්ථාව ජීවිතේට අත්දැකීමක්, ආදර්ශයක් කරගන්න පුරුදු වෙන්න. මොනම දෙයක්වත් වෙනස් නොවී තියෙන්නේ නැහැ. ඒ වගේමයි ඔයාගේ ජීවිතේටත් හොඳම දේවල් හොඳම වෙලාවට ලැබෙනවා. ඔයා ඉවසන්න ඕනේ, දරා ගන්න ඕනේ. ලැබීම් වලට වඩා නොලැබීම් දරා ගන්න ඔයාගේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඔයා කැමති දේවල් ලබා ගන්න ඔයාට වාසනාවක් නැහැ කියලා හිතන්න එපා. එක අවස්ථාවක් මග හැරුණා කියලා ඔයාගෙන ගොඩාක් ලොකුවට පසුතැවෙන්න එපා. ඔයාගේ ජීවිතේම පරාදයි කියලා ඔයා හිතන්නත් එපා. මේ ජීවිතේ ඔයාට ඕනෑ තරම් අවස්ථා එයි. ඔයාට දිනන්න පුළුවන්. කාටවත්ම ඔයාගේ හිත වටන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ මහන්සිය දැකලා සමහර අය ඔයාට අනුකම්පා කරයි. ඔයා මේ හැම දෙයක්ම අත්හැරලා නිදහසේ ඉන්න කියයි. ඒ අය එහෙම කියනකොට ඔයාගේ හිතේ ඔයා ගැන තියෙන විශ්වාසය ඔයා නැති කරගන්නවද? ඒ අය කියන්නේ ඇත්ත තමයි කියලා ඔයා හැමදේම අත්හැරලා දානවද? ඔයාට මේ විශ්ව පණිවිඩයෙන් ලැබෙන වැදගත් අවවාදය තමයි ඔයාට පුළුවන් හැම අවස්ථාවකම ඔයාගේ අරමුණ ගැන හිතන්න. එක අවස්ථාවක් දෙකක් අවස්ථා කිහිපයක් ඔයාට මග හැරෙන්න පුළුවන්. හැබැයි මොනම වෙලාවක හරි ඔයාගේ මහන්සියට, ඔයාගේ කැපවීමට විශ්වයේ විසින් සාධාරණයක් ඉෂ්ට කරනවාමයි. ඔයාට බෑ කියලා ඔයාගේ උත්සාහය ඔයා අත්හැරලා දානවා නම් ඔයාට ඔයා ගැන ආත්ම විශ්වාසයක් නැත්තම් ඔයාට කවදාවත් විශ්වයේ ආශිර්වාදය ලැබෙන එකක් නැහැ. මොකද ඔයාගේ යටිසිතින් ඔයා විශ්වයට මුදා හරින්නේ ඍණාත්මක සිතුවිලි. කවුරු මොන දේ කිව්වත් ඔයාගේ ගමන ඔයා නවත්තන්න එපා. මොන දෙයකටත් ලැබෙන්න හරි නොලැබෙන්න හරි ඔයා උත්සාහ කරන්න ඕනේ. සමහර දේවල් ලැබෙන්නේ වාසනාවටම නෙවෙයි. ඒ දේවල් වෙනුවෙන් ඔයා කැපවෙන තරමට වැටෙන්න තමයි ඔයා නැගිටින්න ඕනේ.
ලේසියෙන් ලබා ගන්න කිසිම දෙයක වටිනාකමක් නැහැ කියලා සමහර විට ඔයා අහලත් ඇති. ඔයාට ඕන දේ ලැබෙන්නම ගිහින් ඒ දේවල් ඔයාට අහිමි වෙද්දී ඔයාගේ හැම උත්සාහයක්ම අතහැරලා දාන්න ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාගේ මුළු ජීවිතේම එපා වෙන තරමට කඩා වැටෙන්න එපා. ඔයාට අහිමි වුණේ එක අවස්ථාවක් විතරයි. ඔයාට අහිමි වුණේ ඔයාගේ කර්මුණක් විතරයි. හැබැයි ඒ දේ වෙනුවෙන් ඔයා ගොඩාක් මහන්සි වුණා. ඒ ගැන ඔයා දුක් වෙන්න එපා. ඒ දේවල් ඔයාගේ ජීවිතයට ලොකු අත්දැකීමක් කරගන්න. ඉස්සරහට ඔයාට තව ගොඩාක් අවස්ථා එයි. ඒ වෙනුවෙන් වැඩ කරන්න. මොනම හරි හේතුවකට ඔයාගෙන් ගිලිහුණු දෙයක් ගැන පසුතැවි තැවි ඉන්න මේ මොහොතෙත් ඔයාට ප්‍රයෝජනවත් වෙන දෙයක් කරන්න. ඔයා තව තවත් ඒ ගැනම හිතුවොත් ඔයාට ඉස්සරහට ලැබෙන්න තියෙන අවස්ථාවලිනුත් ඔයාට හරියට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි. ඔයාව අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න නම් එපා. ඔයාගේ කැපවීමට, ඔයාගේ උත්සාහයට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ විශ්වය අනිවාර්යයෙන්ම ඔයා දිහා බලාගෙන ඉන්නේ. එක හේතුවක් නිසා හිතින් කඩා වැටෙන්න එපා. මඟ හැරුණු දේවල් ගැන නිතර නිතර හිතන්නත් එපා. අනාගතේ ලැබෙන්න තියෙන දේවල් වෙනුවෙන් ඔයා ලෑස්ති වෙන්න. ඔයා කැප වෙන්න. දිනුවත් පෙරදුනත් උත්සාහ කරන්න ඕනේ. පෙරදුනාම හිතන්න, අනුකම්පා කරන්න එන අයගෙන් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. දුකින් පසුතැවීමෙන් ඉන්න එපා. ඔයාගේ බලාපොරොත්තු තව තවත් අලුත් කරගන්න. අද දවසේ සතුටින් ඉන්න අතරේ අනාගතය වෙනුවෙන් සැහැල්ලු මනසකින් සූදානම් වෙන්න. ඔයා ගැන විශ්වාසය තියන්න. ඔයාගේ හිත ශක්තිමත් කරගන්න. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉෂ්ට වෙලා ඔයාගේ ජීවිතේ සතුටින් පුරවන්න විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ වගේ විශ්ව පණිවිඩයක් එක්ක ආයෙත් හමු වෙන්න. channel එකත් subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.